අදත් මගේ channel එකත් එක්ක එකතු වුණාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න සෑහෙන කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ. මොකද කියනවා නම් මට A level වැඩත් එක්ක පොඩ්ඩක් channel එක කරන්න අමාරුයි මේ වෙලාවේ. ඒකින්ද තමයි දැන් සෑහෙන කාලයකට වීඩියෝ එකක් දැම්මේ නැත්තේ. ඉතින් ඊළඟ අවුරුද්දෙත් මේ විදිහට පොඩ්ඩක් channel එකේ වීඩියෝ එන එක පොඩ්ඩක් අඩු වෙයි. ඉතින් ඊට පස්සේ සෑහෙන ලොකු වැඩක් කරන්න හිතන් ඉන්නවා. ඉතින් වීඩියෝ එකක් ගේන්න හිතුවේ. ඉතින් නිකම්ම තියන්නත් බෑ. ඔයාලත් බලන් ඉන්නවා. ඒක හින්දා වීඩියෝ එකක් ගේන්න හිතුවේ. ඉතින් අපි ඒ කියන්නේ ඉස්සර කරා වගේ දැන් ගොඩක් වීඩියෝ එක දිගට දාන්න වෙන්නේ නැහැ මට. ඉතින් මං ඉඳලා හිටලා වීඩියෝ එකක් දෙකක් දාන්නම්. ඉතින් ඒවත් බලන්න. මේ ඒ වගේම තමයි දැන් අපි ඉස්සෙල්ලා පටන් ගන්නේ මම ඉන්න මාළු ටික පෙන්නලා දැන්නට ගොඩක් මාළු මංගාව නෑ. හිටපු අය ගොඩක් අය දුන්නා. සමහර අය නැති වුණා. ඉතින් අර වැඩත් එක්ක මේක බලන්න ටිකක් අමාරුයි. ඉතින් ඔයාලට පේන ඇති දැන් මේ පොන්ඩ් එක තියෙනවා මේ විදියට. පොන්ඩ් එකේ ෆිල්ටර් එක තියෙනවා. ඒවා ඒ විදියට වැඩ කරනවා. ඉතින් ඒ ටික මේන්ටේන් කරගෙන ඉන්නවා. මේකේ දැන් ඉන්නේ කාෆ්ලා සෙට් එකක් ඔයාලට පේනවා ඇති. කැට්ෆිෂ් කෙනෙක් ඉන්නවා. එච්චර තමයි මේ පොන්ඩ් එකේ ඉන්නේ. කාෆ්ලා 10 දෙනෙක් ඉන්නවා. මේ කට්ටිය ගෙනාපු වීඩියෝ එක මං හිතන්නේ මම YouTube එකට දැම්මා. ඉතින් ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් දැන් බලන්න. දැන් සෑහෙන ලොකුයි මේගොල්ලෝ. ගේද්දි අඟල් 3ක් වගේ චූටි පැටවු වගේක් ගෙනාවේ. ඉතින් දැන් අඟල් 6කටත් වඩා ලොකුයි මේගොල්ලෝ. මේ කට්ටිය විතරයි මේක කාෆ්ලා විතරක් ඉන්න පොන්ඩ් එකක් විදියට තමයි මම දැන් ඉස්සරහට මේක අරන් යන්නේ. මොකද මේකට වෙන මාළුව දාන්නේ නැහැ. මේක ඔස්කලා දෙන්නෙක් හිටියා. ඔස්කලා දෙන්නම ඇතුලේ මගේ ලොකු අඩි 4 ටැංකියට දැම්මා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේක ගැන ලොකු විස්තරයක් කියන්න නැහැ. ඉතින් මේ ටික තමයි තියෙන්නේ. මේ විදියට සාමාන්‍ය විදියට පොන්ඩ් එක තියෙනවා. එහෙනම් අනිත් පොන්ඩ් එක පැත්තට ගිහිල්ලා බලමු. ඔන්න ඔයාලට පේනවා ඇති මගේ අඩි 6 රින් එක දාපු පොන්ඩ් එක. ඉතින් මේක මේ විදියට අර ඉස්සර තිබ්බ විදියටම තියෙනවා. ඉතින් මේක පේන්ට් කරලා ෆිල්ටර් එක අලුතෙන් රිපෙයාර් කරලා හදපු වීඩියෝ එකත් මම දැම්මා. මම හිතන්නේ ඒක තමයි අන්තිමට දාලා තිබ්බේ. නෑ ඒක නෙමෙයි අරවාන ගෙනාපු එක. ඉතින් මේකත් බලපු නැති කෙනෙක් ඉන්නවනම් මේකේ වැඩ ටික කරපු විදිය ගැන වීඩියෝ එක දාලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් මේ පොන්ඩ් එකේ දැනට ඉන්නේ ටැංක් ක්ලීනයි අපේ පාකුයි. පාකු නම් දැන් අඩි 2කට කිට්ටුයි. මෙයා සෑහෙන ලොකුයි. ඔයාලට පේනවා ඇති. එයයි ටැංක් ක්ලීනයි තමයි මේක ඉන්නේ. ඉතින් මේකට ලොකු මාළු සෙට් එකක් දාන්න ඕනේ. ඉතින් දාන්න උන්නේ නැහැ. ඒක හින්දා ඉතින් මේ කට්ටියත් මේ විදිහට මේකේ ඉන්නවා. මේකේ රෙඩ් ඩෙවිල් කෙනෙක් හිටියා. රෙඩ් ඩෙවිල්ව මම ඇතුළට ගත්තා. ඇතුළේ ටැංක් එකකට. මොකද පාකු ලොකු වෙනකොට දැන් රෙඩ් ඩෙවිල් සාමාන්‍යයෙන් එයාට වඩා ගොඩක් පොඩි. එතකොට මේ දෙන්න පොඩ්ඩක් වලිදාගෙන රෙඩ් ඩෙවිල්ගේ පිටිපස්සේ වරාලෙන් පොඩ්ඩක් ඩැමේජ් වුණා. එකට දාලා තියෙන්නේ බෙහෙත් දාලා හොඳ වෙන්න. ඉතින් මේ පොන්ඩ් එකේ ඉතින් මේ පේන ඇති පම්ප් එක මෙතන තියෙනවා. පම්ප් එක මං අලුත් එකක් දැම්මා මේකට. ටිබ් එක පිච්චිලා තිබ්බේ. ඉතින් මේ විදියට තමයි තියෙන්නේ. ඒත් LG හැදෙනවා මේකට මේ UV ලයිට් එකක් දාන්න වෙනවා ඉස්සරහට. ඉතින් මේ තව ඉස්සරහට යද්දි බලමු. දැනට ඉතින් මේක මේ විදියට තියාගෙන යනවා. ඉස්සරහට තව ලොකු මාළු ගේනකොට මේකේ ෆිල්ටර් එක එහෙම ටිකක් වැඩි කරන්න වෙයි. ඉතින් ඔයාලට පේන ඇති මේ විදියට තමයි පොන්ඩ් එක තියෙන්නේ. මාළුවෝ දෙන්න ඉන්නවා. ඉතින් ඔය විදියට තමයි අපි එහෙනම් ඇතුලේ ටැංකි ටික බලන්න යමු. මේ මොකද මේකේ මම ලොකු රිවිව් එකක් කරන්නේ නැහැ. ඉන්න මාළු ටික පෙන්නන වීඩියෝ එකක් අද කරන්නේ. ඒක හින්දා අපි දැන් ඉක්මනට අනිත් ඇතුලේ ටැංකි වල ඉන්න මාළු ටික බලන්න යමු. මගේ ප්ලාන්ටඩ් ටැංක් එකක් මෙතන තියෙනවා. ඉතින් ඒකේ කලින් ටෙට්‍රා සෙට් එකක් තමයි හිටියේ. දැන් මේකේ ඒන්ජල් කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔයාලට පෙන්නපු නැති බ්ලැක් ගෝස්ට් කෙනෙක් ඉන්නවා මෙතන. ඔයාලට පේනවා ඇති. එයා දැන් සෑහෙන ලොකුයි. මෙයා ගේද්දි අඟල් දෙකක්වත් නැහැ. සෑහෙන චූටි. දැන් මෙයා සෑහෙන ලොකු වෙලා ඉන්නේ. මෙයා ගෙනල්ලා දැන් මාස 5ක් විතර වෙනවා. ඉතින් මෙයායි දැන් මේ ඒන්ජලුයි තමයි ඉන්නේ. කෝ ඒන්ජල් මේ ඉන්නේ. මෙයා තමයි ඉන්නේ. දැන් කලින් සෑහෙන ඒන්ජල්ලා සෙට් එකක් හිටියා. ඉතින් ඒ කට්ටිය ගොඩක් අය වලිදාගෙනම නැති වුණා. ඉතින් මේ දෙන්න විතරයි දැන් මේ ටැංක් එකේ ඉන්නේ. ඔයාලට පේනවා ඇති.
මේ දෙන්නගේ දැන් ඉස්සරහට මේ බ්ලැක් ගෝස්ට් එහෙම වෙන ටැංක් එකකට දාන්න ඕනේ. මේක යාට ඉන්න ඉඩමදි. ඒකින්ද ඉස්සරහට දැන් අප්ඩේට් මං ගේන්න. දැන් ගොඩක් වැඩ කරන්න උන්නේ නැහැ. ඒකින්ද දැන් ඔයාලට පේන ඇති රෙඩ් ඩෙවිල්ව මං කිව්වා පොන්ඩ් එකෙන් ටැංක් එකට දැම්ම කියලා දෙන්න වලිදාගෙන වරලා නැතුව තිබ්බේ. ඒ කියන්නේ වරලා ওই විදිහටවත් තිබ්බේ නෑ. වරලා නෑ වගේ තමයි. ඉතින් ඔයාලට පේන ඇති අර දැන් අර සුදු පාට වෙලා එහෙම දැන් වරලා වැවිලා තියෙන්නේ. වරලා තිබ්බ නැති හරිය දැන් ආයේ පිටිපස්සෙන් ඒක අර මාළු වගේ පාටට හැරීගෙන එනවා. ඉතින් ඔය විදිහට තමයි මාළුවා මේක ඉන්නේ. ඔයාලට පේන ඇති දැන් එයාගේ කලර්ස් එහෙම පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. මොකද බෙහෙත් එහෙම දාලා දැන් අර මාළුවට මේ බෙහෙත් සැරට එහෙම පොඩ්ඩක් ඒක කලර්ස් එහෙම නැති වෙනවා මාළුවගේ. ඉතින් ඒවා එන්න දැන් ආය අලුතෙන් කලර් ෆීඩ් එකක් එහෙම දීලා මාළුවා අර හිටපු තත්ත්වයට ගන්න ඕනේ. ලොකු අවුලක් නෑ. මාළුවා කන්න දුන්නාම කනවා. ඇක්ටිව් එකේ ඉන්නවා. ඉතින් වරල හැදෙනකන් මේ ටැංක් එකේ තමයි ඉතින් තියන්න හිතන් ඉන්නේ. ඊට පස්සේ අපි පුළුවන් වුණොත් මොන්ස්ටර් ටැංක් එකට දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් දැනට මේකේ මේ විදිහට මාළුවාට ඉන්න දීලා අපි දැන් මේකේ ලොකුවට ඔයාලට පේන ඇති මොකුත් නැහැ. මාළුවා බෙහෙත් දාලා තියෙන හින්දා ඉතින් සෙටප් මොකුත් හදන්න බෑනේ. මේ විදිහට තියාගෙන ඉන්නවා මෙයාව. ඉතින් අපි ඊළඟට අනිත් ටැංක් මොනවද කියලාත් බලන්න යන් ඒ වල ඉන්න මාළු මොනුන්ද කියලා. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ මගේ මොන්ස්ටර් ටැංක් එක. මේකේ ඇරවාන තමා හිටියේ. ඇරවානට මොකද උනේ කිව්වොත් ඇරවාන ඇත්තටම නැති වුණා. ඇරවාන නැති වුණ හින්දා දැන් මං ගොඩක් වීඩියෝ කරන්නවත් එපා වුණා. ඒ කියන්නේ මාළු හදන එක දැන් මට ඇරවාන ගැන බලන්න උන්නේ නැහැ. ඒකින්ද එයා නැති වුණා. දැන් නැති වෙලා එයා මාසයක් විතර වෙනවා. ඒකින්ද ඉතින් ඊට පස්සේ මේ කට්ටිය ටික ඉතින් මේකට දැම්ම. මේ ටැංක් එක නිකන් හිස්ස තියන්නත් බෑ. ඇරවාන නැති වුණේ මොකක්ද හේතුව කියලා මං හිතන්නේ වතුරේ පොඩි ප්‍රශ්නයක් ගිහිල්ලා තමා. නැත්තම් වෙන අසනීපයක් තිබ්බේ නැහැ. මාළුවා හොඳට හිටියා. එක්ක දුන්න කෑම එකක මොනවා හරි තිබිලා තමයි නැති වෙන්නේ නැත්තේ. ඒක හින්දා දැන් මේ කාෆ්ලාගේ පොන්ඩ් එකේ හිටපු ඔස්කලා දෙන්න තමයි මේක ඉන්නේ. ඒ දෙන්නත් දැන් අඩියකට කිට්ටුයි. ඉතින් තව සිල්වර් ඩොලර්ස්ලා සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටියත් ඔයාලා දැකලා ඇති. ඒ කට්ටිය කියනකොට සෑහෙන පොඩි. දැන් සිල්වර් ඩොලර්ස්ටත් ලොකු වෙන්න පුළුවන්. උපරිම සයිස් එකට ලොකු වෙලා ඉන්නේ. ඊට පස්සේ ඒ කට්ටිය පොන්ඩ් එකේම තමයි හිටියේ. පොන්ඩ් එකට දාලා තමයි ලොකු උනේ ඉක්මනට. ඊට පස්සේ දැන් මේක මේ ටැංක් එක නිකන් තියන්න බැරි හින්දා මේ කට්ටියව දැම්මා මේ ටැංක් එකට. ඉතින් මේක මේ කට්ටිය මේකේ මේ විදිහට ඉන්නවා. කට්ටිය ලොකු අවුලක් නැහැ. ෂේප් එකේ ඉන්නවා. ඔයාලට පේන ඇති සිල්වර් ඩොලර්ස්ලා සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ වැඩිය පීනන්න කරන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි. මේ කට්ටිය කන්න දෙනකොට විතරයි උඩට එන්නේ. මේ ඔය විදිහට තමයි ඉතින් මේ ටැංක් එකේ තත්ත්වය මේ වෙනකොට. ඉස්සරහට ඉතින් මේකේ වෙනස්කම් සිද්ධ වෙයි. කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට වෙන දේවලුත් එක්ක තමයි. ඒවා ඉතින් දැම්ම කියන්න බෑ. ඉස්සරහට අපි බලමු. ඉතින් අපි දැන් ඊළඟට යමු මගේ ප්ලාන්ටඩ් ටැංක් එක බලන්න. ලොකු එක අඩි 3 දැන් ඔයාලට පේන ඇති මගේ ප්ලාන්ටඩ් ටැංක් එක. ඉතින් මේකේ කලින් ඒන්ජල්ලා සෙට් එක තමයි හිටියේ. ඊට පස්සේ සිල්වර් ඩොලර්ස්ලා ටික දාලා තිබ්බා. සිල්වර් ඩොලර්ස්ලා ටික පැල ටික ඔක්කොම කෑවා. කාලා දැන් ආයෙ ඔය අනුබියස් ටික ලස්සනට ආයෙ හැදිලා තියෙන්නේ. තවත් ඒත් කොළවල එහෙම පොඩි පොඩි අර එහාට පේන ඇති එහා පැත්ත එක එහෙම තව හැදිලා නැහැ. ඉතින් ඒවා එහෙම වුණා. ඊට පස්සේ දැන් මේකට අලුතෙන් මාළු සෙට් එකක් දැම්මා. ඔයාලට පේන ඇති මේකේ ඉන්නේ රෝසි බබ්ලා සෙට් එකයි ග්ලෝ ට්‍රෙට්ලා සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ මෙතන ඔයාලට පේන ඇති ප්ලැටිනම් කාෆ්ලා දෙන්නෙක් ඉන්නවා. වේල් ටේල් කාෆ්ලා දෙන්නෙක්. ඒ දෙන්න ඇත්තම චූටි. ඔයාලට පේන ඇති දැන් රෝසි බබ්ලාත් එක්ක බලද්දි ඒ දෙන්නගේ සයිස් එක කොහොම වෙනවද කියලා. ඉතින් අඟල් දෙකක්වත් නැහැ වගේ ඒගොල්ලෝ. දෙකක් නම් ඇති සමහර විට. සෑහෙන පොඩි ඒගොල්ලෝ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් මේ ටැංක් එකේම ලොකු කරලා මම පොන්ඩ් එකට දාන්න ඉන්නේ. දැම්ම පොන්ඩ් එකේ හදන්න බැරි හින්දා. ඉතින් මේ ටැංක් එකේ ওই මාළු ටික තමයි ඉන්නේ. ඔයාලට පේන ඇති. ඉතින් මේ ටැංක් එක තමයි දැනට පොඩ්ඩක් හොඳට තියෙන සෙටප් එකක් එක්ක තියෙන ටැංක් එකකට තියෙන්නේ. අනිත් ඒවා ඔයාලා දකින්න ඇති. ඔක්කොම වගේ අවුල් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ ටැංක් එකේ තත්ත්වය. ඉතින් මේකට තව ට්‍රෙඩ්ලා වර්ග ටිකක් ගෙනත් දාන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට වීඩියෝස් වලින් ඒවා බලමු.
ඉතින් මේ ටෑන්ක් එකෙත් මේ විදියට තමා ඔයාලට පේන ඇති. ඔහොම තමා ටෑන්ක් එක තියෙන්නේ. ඉතින් ඉස්සරහට වෙනස්කම් වෙන්න තියෙනවා. ඒවා අපි ඉස්සරහට වීඩියෝස් වලින් මම ගේන්නම්. ඉතින් අපි ඒවත් බලමු. ඉතින් දැනට අදට මේ වීඩියෝ මේ විදියට ඉවර වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවනම් subscribe කරලා තියාගන්න. මේ අවුරුද්ද මේ විදිහට ගිහිල්ලා ඊළඟ අවුරුද්ද ඉවර වෙනකොට වගේ අනිවාර්යෙන් වීඩියෝස් එක දිගට දාන්න පුළුවන් වෙනවා. මම පුළුවන් වෙලාවට අනිවාර්යෙන් මාසෙට වීඩියෝ එකක් හරි දාන්න බලනවා. ඉන්න මාළුන්ගේ අප්ඩේට් එකක් හරි දෙන්න බලනවා. ඉතින් channel එක share කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් subscribersලා 4000ක් පන්නපු එකට ඔයාලට තෑන්ක්ස්. එහෙනම් අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.